දියුණුවෙන් දියුණුවටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාම. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 ජූනි මාසය ලග්න පලාපල ඔබගේ ජීවිතයට කොහොමද බලපාන්නේ කියලා. විශේෂයෙන් මේක පොදු පලාපල විස්තරයක් පමණයි. මේකෙදී ඔබ ගෙවන මහදසා, අතුරුදසා, සෙනසුරු ඒ රාෂ්ට්‍ර කාපල අනුව මේ පලාපල වෙනස් වීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. කොහොම වුණත් ඔබටම ආවේනික පලාපල බලා ගන්න නම් ඔබගේ උපන්දිනයේ වේලාව උදේද හවසද කියලා සටහන් කරලා WhatsApp පණිවිඩයක් එවීමෙන් සම්පූර්ණ විස්තරයක් බලා ගන්න පුළුවන්. එහිදී ඒ රාෂ්ට්‍ර කපල තියෙනවද? විවාහය කොහොමද? කවද්ද සිදු වෙන්නේ? අනේ ඒ වගේ විවාහයෙන් පස්සේ ජීවිතේ කොහොමද? ලිංගික ජීවිතය කොහොමද? ආයේ සියලු දේම දැනගැනීමේ හැකියාව තියෙනවා. මානසික පීඩන තියෙනවද? මානසික පීඩන එන්නේ කොයි කාලෙද? මානසික පීඩන වලින් ගැලවෙන්නේ කොහොමද? ඒ හැම විස්තරයක්ම දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ප්‍රේම සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධ ඇති වෙනවද? ඒවත් ආහුරු වෙනවද? ඒවා හැමදේම බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සියලුම නැකත්, මගුල් නැකත් ආදී ඇතුළු සියලුම මල්වර නැකත් සියලුම නැකත් බලා ගැනීමේ හැකියාව තියෙනවා පැය දෙකක් ඇතුළත. ඔන්න ඔය විදිහට තමයි කරුණු කාරණා සිදු වෙන්නේ. මම සමන් කේරණවීර මහනුවර කුණ්ඩසාලේ සිට. දියුණුව හා වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මීන ලග්න හිමියනි ඔබට. අපි බලමු 2026 ජූනි මාසයේ ඔබේ මේ ග්‍රහ පීඨිම අනුව කොහොමද කියලා. විශේෂයෙන්ම සෙනසුරු ග්‍රහයා ගමන් කරනවා ඔබේ ලග්න භාවයේ පළවෙනි භාවයේ. සෙනසුරු ලග්න ඒ රාෂ්ටකයක් තමයි මේ ගත වෙමින් පවතින්නේ. ඒ වගේම තමයි කුජ ග්‍රහයා දෙවැන්නේ ගමන් කරනවා මේෂ රාශියේ. වෘෂභ රාශිය වන්නේ ඔබගේ තුන්වෙනි රාශිය. රවි ගමන් කරනවා තුන්වෙනි භාවයේ. මිථුන භාවයේ හතරවෙනි භාවයේ. බුධ ග්‍රහයා ගමන් කරනවා එතන. කටක රාශිය වෙන්නේ පස්වෙනි රාශිය. බ්‍රහස්පති සමග සිකුරු ගමන් කරනවා එතන. කේතු ගමන් කරන්නේ ඔබේ 6 වෙනි භාවයේ ඌ සිංහ රාශියේ. ඒ වගේම තමයි රාහු ග්‍රහයා ගමන් කරනවා තවදුරටත් 12 වෙනි භාවයේ කුම්භ රාශියේ. අපි බලමු මේ ග්‍රහ පීඨියම කොහොමද කියලා. විශේෂයෙන්ම ඊටාම තද ගතියෙන් යුක්ත කෙනෙක් වෙනවා මේ කාලය තුල. තද ගතිය කියලා කියන්නේ රෑ දවල් නොබලා වැඩ කටයුතු කරන්නට වෙහෙස මහන්සියක් දරනවා. ඕන වෙලාවක ඕන වැඩකට ක්‍රියාශීලී ගතියෙන් යුක්ත වෙනවා. ඒ වගේම තමයි ඉක්මන් කෝපය බහුල වෙනවා. කාර්ය බහුල අවිවේකී ස්වභාවය, නොසන්සුන්කාරී ස්වභාවය ඇති වෙනවා. තියුණු වචන පිටවීමේ අවදානම වැඩි. තියුණු වචන, කලබලකාරී වචන. ඒකෝට මේවා ළඟම ඉන්න අයට තමයි ටිකක් විධානාත්මක වචන බවට පරිවර්තන වෙන්නේ. නමුත් මේ වචන වලින් වැඩ ගැනීමේ හැකියාවක් තියෙනවා. පිටමකෝ ත්‍රිවිධ හමුදාවට ආරක්ෂක අංශයේ සම්බන්ධ කෙනෙක් කියලා පුහුණු කටයුතු කරන කෙනෙක් කියලා ක්‍රීඩා ශාස්ත්‍රය තුළ පුහුණුවීම් කටයුතු කරන කෙනෙකුට ඒ හා සම්බන්ධ උපදෙස් දෙන කෙනෙකුට ඊටාම වටිනවා. මොකද විධානාත්මක වචන පිට කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අතිශයින්ම වාසිදායක තත්ත්වයක් තමයි මේක. කොහොමුණත් මේ වෙළඳ ව්‍යාපාර කටයුතු සඳහා මේකත් වාසිදායක තත්ත්වයක් වෙනවා. වචනයෙන් වැඩ ගැනීමේ හැකියාව බෙහෙවින්ම තියෙනවා කියන එක තමයි පෙන්눔 කරන්නේ. මේ රැකියා ස්ථානය ගැන ගත්තාම රැකියා ස්ථානය තුළ යම් ගැටලුකාරී ස්වභාවයන් මතුවෙන්න ඉඩ කඩ තිබෙන මේ වචන විලාසය නිසා. කොහොම වුණත් නායක ප්‍රධානීන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ රැකියා ස්ථානය තුළ. කොහොම වුණත් ඔබට උදව් කරන නායකයාම ඒ ප්‍රධානියාම බොහෝ අවස්ථාවේ විරසක වෙන්නටත් ඉඩකඩ වැඩි. මොකද ඔබගේ අර මේ තද ගතිය ඒත් එකම ටිකක් අර නම්‍යශීලී ගතිය තරමක් අඩු බව ඔබ නායකයෙක් වශයෙන් නිල නොලත් නායකයෙක් වශයෙන් හැසිරෙන ස්වභාවය වගකීම් දරන්න හැකි කෙනෙක් තමයි වගකීම් දරන්න පුළුවන්. නමුත් අර ඕනවට වැඩිය තියෙන වගකීමට වැඩිය තවත් වගකීමක් දරන්න උත්සාහ කරනවා. එතකොට මේ පිරිසක් පාලනය කරන්න උත්සාහ කරනවා. Tamanට පාලනය කරන්න අයිතියක් නැති වෙන්න පුළුවන්. නමුත් අර පරණ සේවකයෙක් වුණාම ආයතනේ ටිකක් අනිත් කටේ පාලනය කරන්න බලනවා වචන වලින්. ඒ අවස්ථාවට තරමක් ගැටලු මතුවෙනවා. ඉන්ද බොහොම ප්‍රවේශමට වැඩ කටයුතු කිරීම සහ වචන භාවිතා කිරීම වැදගත් වෙනවා මේ රැකියා ස්ථානය තුල. ආදායම් මාර්ග යම්තාක් දුරට සාර්ථක වන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඒත් ඊටාම වෙහෙස මහන්සිය. ඒ උපක්‍රමශීලීව ආදායම් වැඩි කර ගැනීමේ හැකියාවක් තමයි තියෙන්නේ. ඒ සඳහා වැඩි කැපකිරීමක් කරන්නට අවශ්‍ය වෙනවා, වැඩියෙන් හිතන්නට අවශ්‍ය වෙනවා. කොහොම වුණත් ආදායම් මාර්ග යහපත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි වියදම් ප්‍රමාණය අතිශයින්ම වැඩි. අත්‍යවශ්‍ය නොවන දේවල් සඳහා තමයි වියදම් වැඩි බව පේන්නේ. කොහොම වුණත් රෝහල් ගතවීම් වලදී ඒත් එක්කම ඔය යම් අනවශ්‍ය දේවල් කරන්න ගිහිල්ලා අනවශ්‍ය දේවල් මිලදී ගන්න ගිහිල්ලා
අනිත් අය වෙනුවෙන් අනිත් අයගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන්න කියලා බොහෝ අවසර නීති කටයුතු වර්ධනය වීමටත් ඉඩකඩ තිබෙනවා. අන්න ඒ නිසා බොහොම පරිස්සමටම වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා අනිත් අයගේ ප්‍රශ්නවලදී. එයින් තමයි තමන්ගේ අතේ තියෙන මුදලත් විනාශ වෙන්නට ඉඩකඩ තියෙන්නේ ඒ ක්‍රමවේද ඔස්සේ. කොහොම වුණත් අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් වැඩි. කෙටි ගමන් බිමන් දුර ගමන් බිමන් අතිශයින්ම වැඩි. ඒවා ගොඩක් වෙලාවට ලාභදායී තත්ත්වයක් හිටින ප්‍රමාණය අඩුයි. විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතු සඳහා කොමිස් මුදල් මත වැඩ කටයුතු කිරීමේදී පොලි කටයුතු කරන අයෙක් නම් ගමන් බිමන් වලින් ඒ තරම් වාසිදායක තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. සුළු වාසියක් ඇති වෙනවා. නමුත් ඒ ගමන් වලට යන වියදම් දියත් එක්ක සංසන්දනය කරනකොට මේ වියදම් ප්‍රමාණය තමයි වැඩි වෙලා බව පේන්නේ. අපි බලමු ප්‍රේම සම්බන්ධතා කොහොමද කියලා. විශේෂයෙන් මේ පවතින ප්‍රේම සම්බන්ධතාවයක් නම් ගොඩාක් වෙලාට ඔබගේ ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය ඊටාම බුද්ධිමත් විදිහට කටයුතු කරන්න පෙළඹෙනවා. ඒ මට්ටම නිසාම ඔබ ගැන වැඩියෙන් හොයන්නට ගන්නවා. එක එක පැතිකඩයන් ඔස්සේ ගමන් බිමන් වෙන්න පුළුවන්, රැකියාව ඔස්සේ වෙන්න පුළුවන්, යම් යාළු මිත්‍රයන්ගේ තොරතුරු ඔස්සේ වෙන්න පුළුවන්. කොහොම හරි ඊටාම බුද්ධිමත් විදිහට සියුම් විදිහට ඔබ ගැන හොයන්න ගන්නවා. ඒ අවස්ථාවේදී ඔබ යම්කිසි ආකාරයෙන් විනෝදාත්මක ස්වභාවයකින් මේ ප්‍රේම සම්බන්ධය ගෙනියනවා නම් එය ඔබට වසන් කරන්නට හම්බ වෙන්නේ නැහැ. කොහොම වුණත් ඔහු හෝ ඇය ඔබෙන් සමුගන්නට බොහෝ ඉඩකඩ තිබෙනවා. ඒ කොහොම වුණත් ඔබගේ විනෝදාත්මක ස්වභාවය නිසාමයි එහෙම වෙන්නේ. කොහොම වුණත් ඔබ අවංකව ආදරය කරන කෙනෙක් නම් ඒ ප්‍රේම සම්බන්ධය දිගින් දිගටම ඊටාම සයුමත්ව කටයුතු වෙන බව නම් හොඳින් මතක තියාගන්නට ඕනේ. ඒ වගේම තමයි අලුතෙන් හඳුනා ගන්න දෙපළක් නම් ප්‍රේම සම්බන්ධයක් ඔස්සේ අලුතෙන්ම හඳුනාගත්ත දෙන්නෙක් නම් ඊටාම බුද්ධිමත් විදිහට තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. කොහොම වුණත් විනෝදාත්මක ස්වභාවය එතනද හිටින්නේ නැහැ. ඒ බුද්ධියට ඉඩ දීලා බුද්ධිමත් විදිහට තමයි ගොඩක් වෙලාට මේ ප්‍රේම සම්බන්ධය දිගින් දිගටම පවතින්නේ. කොහොම වුණත් ඊටාම ශක්තිමත් බැඳීමක් ඇති වෙන්නට බොහෝ ඉඩකඩ වැඩි බව තමයි පෙන්වුම් කරන්නේ. මේ ශක්තිමත් බැඳීම තුලම විවාහයක් දක්වාම යන්නට ඉඩකඩ තිබෙන බව තමයි පෙන්වුම් කරන්නේ. විවාහ කටයුතු වලදී අමුසැමියන් අතර ගැටුම් වර්ධනය වීමට හේතුයි. මොකද ඔබගේ තියුණු වචන වෙළඳ ව්‍යාපාර කටයුතු සඳහා දායකත්වයක් දැක්වුවාට මේ පෞල් ජීවිතය තුළ ඒ තරම් යහපත් බවක් පෙන්වුම් කරන්නේ නැහැ. මොකද ඔබගේ විධානාත්මක වචන ඔබ හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඔබගේ පවුලේ සමාජිකයන් එහෙම නැත්නම් ඔබගේ බිරිඳව හැම වෙලාවෙම බිරිඳ වෙන්නත් පුළුවන්, සැමියා වෙන්නත් පුළුවන්. මේ කොහොම හරි තමන්ගේ වචනයෙන් බය කරවාගෙන වචනේ තමන් ළඟින්ම තියාගන්න තමයි උත්සාහ කරන්නේ. ගොඩක් වෙලාවට එය අනිත් අයට මානසික පීඩනයක්. සැරපරුස විදිහට කතා කරනවා, ඊටාම තියුණු වචන පිට කරනවා. එතකොට අනිත් අයට ඒක මානසික පීඩනයක්. එතකොට ගොඩක් වෙලාවටම මේ දුරස් වීමක් ඇති වෙනවා. කතා බහ කරලා වැඩ කරන්න බෑ. ඒ නිසා ගොඩක් වෙලාවට හුදකලා වෙන්නත් උත්සාහ කරනවා. ඒ හුදකලාභාවය නිසාම ඒත් ගැටලු මතුවෙනවා. මොකද ඔබ කියන දේට අහුම්කම් දෙන්නේ නැහැ, ඔබ කියන දේ අහන්නේ නැහැ, ඔබත් සමග සමීපව කටයුතු කරන්නේ නැහැ කියලා අය නැවත වතාවක් ඒ අය පිටම මේ වරද පටවනවා මේ හුදකලා වෙලා ඉන්නේ ඇයි කියලා. අන්න ඒ වගේ මට්ටම තමයි ගොඩක් වෙලාවට හිටින්නේ. ඒ වගේම තමයි මේ නොසන්සුන්කාරී ස්වභාවය. ඔබත් දැඩි මානසික පීඩනයක ඉන්නවා. මොකද සෙනසුරු ඒ රාෂ්ටක මේ ලග්න ඒ රාෂ්ටකය තමයි ගත කරන්නේ. නිසා දැඩි පීඩනයක් තමයි ඔළුවේ තියෙන්නේ. කොහොමවත් මේ පීඩනය පිට කරන්නේ ළඟම ඉන්න කෙනා. එතකොට සැමියා උඩින් යවන්නත් පුළුවන්, බිරිඳ උඩින් යවන්නත් පුළුවන්. අන්න ඒ වගේ මට්ටමක් තමයි තියෙන්නේ. ඒ නිසාම බොහොම ඉවසීමෙන්ම වැඩ කටයුතු කිරීම, ආවේගශීලීව කටයුතු නොකිරීම තමයි වැදගත් වෙන්නේ. කොහොම වුණත් අනිත් පාර්ශවයත් හිතර ගන්නට ඕනේ මේ කිව්වම ඔව් හෝ ඇය සමග වාද විවාද වලට පැටලෙන්නට යන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද වෙනදා එහෙම පුද්ගලෙක් නොවේයි. නමුත් මේ කාලයේ මේ සැරපරුස විදිහට කතා කරනවා කියලා බොහොම ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. එහෙනම් ඒවා දුරට යන්නේ නැහැ. දුරට යන්නේ නැතුව එතනින්ම සමතේකට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. පවුල වෙනුවෙන් හොඳ සුබවාදී තීන්දුව ගන්න පුළුවන් මේ ඉවසීම තුලින්. විවාහ අපේක්ෂාවෙන් ඉන්න කෙනෙකුට නම් විශේෂයෙන්ම විවාහ යෝජනාවක් ලැබෙනවා. එය කපු මහත්තයෙක්ගෙන් නෙවෙයි. ගොඩක් වෙලාවටම තමන්ගේ යාළුවෙක් මිත්‍රයෙක්ගෙන් උගත් බුද්ධිමත් අයෙක්ගෙන් තමයි මේ පණිවිඩය උගත් බුද්ධිමත් අයෙක් හරහා තමයි මේ පණිවිඩය ලැබෙන්නේ. ඒ ලැබෙන පණිවිඩයත් ඊටාම් බුද්ධිමත් පණිවිඩයක්, බුද්ධිමත් පුද්ගලයෙක් තමයි හඳුනා ගන්නට අවස්ථාව ලැබෙන්නේ. ගොඩක් වෙලාවට මෙය ඊටාම ඉක්මනින් දැන හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා. දෙදෙනාට හොඳට මේ හිතට
හිත වදින විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මේ තමන්ගේ මව් පාර්ශවයන් දෙමව්පිය පාර්ශවයනොත් ඊටාම ඉක්මනින් හඳුනා ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා. කොහොමවත් ඊටාම ඉක්මනින් විවාහ ජීවිතයකට පත් වෙන්නට බොහෝ ඉඩකඩ තිබෙනවා. කොහොමවත් මීන ලග්න හිමියනි ඔබට විවාහ සම්බන්ධ කටයුතු වල නම් හොඳ මට්ටමක් පෙන්වුම් කරනවා. කොහොම වුණත් ඔබගේ වචන විලාසය නම් ඊටාම ප්‍රවේශමෙන් පාවිච්චි කළ යුතුමයි. මොකද අනිත් පාර්ශවයට දැනෙනවා ඔබ ටිකක් සැරපරුස කෙනෙක් කියලා. සැරපරුස කෙනෙක් කියලා දැනෙනවා. ඒ වගේම තමයි ටිකක් නොසන්සුන්කාරී පුද්ගලයෙක් කියලා දැනෙනවා. ඉතින් ආන් ඒක නොදැන්නෙන විදිහ ඒක తాවකාලික දෙයක්. නමුත් ඒ ටික නොදැනෙන්නට තමයි මේ ඔබ ඔහු සමග කතා කරන්නට ඕනේ. ගොඩක් වෙලාවට මේ වාසිදායක තත්වයක් වෙනවා. ඔබගේ හැසිරෙන රටාව හදා ගන්නත් සිද්ධ වෙනවා. ඔය කියපු දුර්වලතෙන් මඟ හරවාගෙන මේ වැඩ කටයුතු කරන්නත් සිද්ධ වෙනවා. මොකද හොඳ කාලයක්. නමුත් අර මේ සෙනසුරු ඒ රාෂ්ට්‍රක නිසායි අඟහරු දෙවැන්නේ ගමන් කරන නිසායි වචන විලාසය නිසායි ගැටලු මතුවෙන්නට ඉඩ කඩ තිබෙනවා. කොහොම වුණත් මිශ්‍ර ඵලදායක විදිහට තමයි ඒකත් පවතින්නේ. ඔබගේ දීපල උරුමයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම මේ තමන්ගේ ඥාති පාර්ශවයන්ගෙන් දෙමාපියන්ගෙන් ලැබෙන උරුමයන් කිව්වම වාහන වෙන්න පුළුවන්, දීපල, යන්ත්‍ර සූත්‍ර ආදී දේවල් බොහොම ඉවසීමෙන් යුතුව කතා බහ කරන්න මේ වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. කොයිම වෙලාවකත් ආවේගශීලීව කටයුතු කරන්න යන්න එපා. ලැබෙන්න තියෙන වාසියත් නොලැබෙන්නට හේතු කාරණා වෙනවා. ඒ නිසා බොහොම පරිස්සමට ඉවසීමෙන් වචනෙන් වැඩ ගැනීමේ හැකියාව තියෙනවා. නිසා හොඳින් කතා බහ කරලා ඒ කටයුතු තමන්ගේ වාසිදායක පැත්තට හරවා ගැනීමේ හැකියාව තියෙනවා. ඒවා निराකරණය කර ගැනීමේ හැකියාව තියෙනවා. කොහොම හරි කතා බහ කරලා හැම දෙයක්ම හැම ප්‍රශ්නයක්ම දීපල සම්බන්ධයෙන් තමන්ගේ වාසියට හරවාගෙන නීති අනුකූලභාවය දක්වාම වර්ධනය කරගෙන කර ගැනීමේ හැකියාව තියෙනවා. අසනීප තත්ත්වයන් ගැන ගත්තාම හිස රදය, හිස බර ගතිය, ඇස් ඇතුලෙන් එන වේදනාව, නොසන්සුන්කාරී ස්වභාවය, ඉක්මන් කෝපය වර්ධනය වීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. අමතක වීම හරි බහුලයි. ප්‍රමාණවත් නිින්දක් නොලැබීම නිසා අධ්‍යාපන කටයුතු කරන අයට තරමක් ගැටලු මතුවෙන්න පුළුවන් මේ නොසන්සුන්කාරී ස්වභාවය සහ අමතක වීම නිසා. මේ බොහෝ විට මේවා මේ හොඳ නිින්දක් ලබා ගැනීමේ, මනසට විවේකයක් ලබා දීමේ මේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව තිබෙනවා. දවසට විනාඩි 10ක් හරි හිතට නිදහසක් දෙන්න, ඇස් දෙකට නිදහසක් දෙන්න, අන්න ඒ අවස්ථාවලදී අධ්‍යාපන කටයුතු සඳහා සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. තෙල් කෑම උෂ්ණ කෑම හොඳ නෑ. එළවලු, පළතුරු, පලා වර්ග, කොළ කැඳ, ධාන්‍ය වර්ග, උඳු වලින් හදපු කැඳ, කොහිල කැඳ, අන්න ඒ වගේ දේවල් වලින් සෑහීමකටපත් වෙන්න මේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඇස්වා කටවා දෝෂ හරි බහුලයි, গুপ্ত බලපෑම්. ඒ කියන්නේ ජීවිතේට යම් දේවල් සිද්ධ වෙනකොට ඒවා බාධක අවහිරතා එනවා. ඒ බාධක අවහිරතා හොයා ගන්න බෑ මොනවා නිසා වුණාද කියලා. යම් කිසි දේවල් සිද්ධ වෙනවා. නමුත් ඒවා කාගේ වුමනාට කොයි වෙලාවෙ වුණාද කියලා හොයා ගැනීමට අපහසුයි. ආන් ඒ අපහසු ඇති වෙන්නේ මේ গুপ্ত බලපෑම් නිසා. ඒවා තරමක් ගැටලු සහිත වෙනවා. ඒ සඳහා අවශ්‍ය අර ඇස්වා කටවා දෝෂ පුච්චන ක්‍රමයක් තියෙන්නේ. අන්න ඒ ක්‍රමයට වැඩ කටයුතු කරන්න ඒවෙන් ප්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි බඩ යටිබඩ ආසිතව දැඩි වියලි ස්වභාවය, නොසන්සුන්කාරී ස්වභාවය, අනේ ගැටලුව ඇති වෙනවා ඒ උෂ්ණ අධික ස්වභාවය නිසා. ඔන්න ওই විදිහට තමයි මේ වැඩ කටයුතු සිදු වෙන්නේ. කොහොමුණත් දෙපතුල් ආශ්‍රිතව දැඩි වේදනාවක් හට ගන්නට ඉඩ කඩ තිබෙනවා. නහර ගැට ගැහෙන ස්වභාවයක් ඇති වෙන්නට බොහෝ ඉඩ කඩ තිබෙනවා. යටිපතුල් ආශ්‍රිතව වේදනාව වැඩි වීමේ ප්‍රවණතාවය තමයි පෙන්වුම් කරන්නේ. කොහොමුණත් මේවා වැඩි වශයෙන් තියෙනවා නම් ආයුර්වේද වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගැනීම ඊටම වැදගත් වෙනවා.